සුබ උදෑසන. මට හිතුණා අද අලුතින් වීඩියෝ එකක් කරන්න කියලා. මේකේ මාතෘකාව තමයි ඔබත් අනුසෝතගාමි මාර්ගයෙන් ඉවත් වී පටිසෝතගාමි මාර්ගයට පිවිස නිවන සාක්ෂාත් කරගන්න කියලා. හරි. ඒතර අපි ඉතිහාසයේදී බැලුවොත් එහෙම සිද්ධාර්ථ තාපසයා බුදු බවට පත් උනේ පටිසෝතගාමි චින්තන. නැත්තම් සිතන විදිය වෙනස් කරලා. يعني දැන් ශරීරයට වඩා දුක් දීලත් ශරීරයට වඩා සැප දීලත් විමුක්තිය ලබා ගන්න බැරි බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යම පිළිවෙතට යොමු වුණා. හරි. මේ මධ්‍යම පිළිවෙතට යොමු වීමෙන් තමයි මේ බුදු බවට පත් වෙන්නේ. එතකොට අපටත් මේ නිවන් මාර්ගයට කරන්න තියෙන මුලින්ම මේ සිතන විදිය වෙනස් කරන්න ඕනේ. පටිසෝතගාමි චින්තනෙට යොමු වෙන්න ඕනේ. හරි මම මේකට හොඳ නිර්මාණයක් කරා. මේ ඔරලෝසුව දිහා පොඩ්ඩක් බලන්න. හරි මේ ඔරලෝසුවේ කටු දුවන්නේ වම් පැත්තට. දැන් ලෝකෙ ඔක්කොම ඔරලෝසුව වල කටු දුවන්නේ දකුණට. මේක මම මේ හදවලා තියෙන්නේ වාමාර්ථව තමයි කටු දුවන්නේ. ඒකට ඉලක්කණුත් තියෙන්නේ වම් පැත්තට. ආයෙ පොඩ්ඩක් උනම් බලන්න. මේක වෙලාවත් බලන්න කීයද කියලා. වෙලාව කීයද කියලාත් බලන්න. හරි. එතකොට ඇත්ත වශයෙන්ම මේ ඔරලෝසු මූණට තමයි නේරංජනා නදිය. හරි. එතකොට මේ කටු තුන තමයි පාත්‍රය. තප්පර කට්ටයි විනාඩි කට්ටයි පැය කට්ටයි ඔක්කොම යන්නේ ආපස්සට. මේක ඉලක්කණුත් තියෙන ආපස්සට. හරි. මේ එතකොට දැන් මන් ළඟ තියෙන මේ ඔරලෝසුව විශේෂ ඔරලෝසුවක්. මේක පටිසෝතගාමී ඔරලෝසුව. මොකද කටු දුවන්නේ අනිත් පැත්ත. නමුත් මම වෙලාව කියවනවා. හරි දැන් කරන්න උන් කියවනේ මේක වෙලාව කියන්නේ කියලා මේකේ වෙලාව දැන් තියෙන්නේ 8:54යි. 8:54යි උදේ. හරි. ඒතර මම මේකෙන් තමයි වෙලාව බලන්නේ. හරි. ඒතකොට පටිසෝතගාමි චින්තනය කියුවට වැඩක් නැහැ. අපි ඒක ජීවිතේට බද්ධ කරගන්න. හරි මම මේකට පොඩි උපමාවක් කියනවා. ඔයගොල්ලන් මේ ලෞකික ලෝකෙන් හරි. සාමාන්‍යයෙන් මේ මට අධික රුධිර පීඩනය තිබුණේ නැහැ. මම කරපෙදී මේ අර මාසික යනවා දොස්තර ගාවට වෛද්‍ය පරීක්ෂණ ගියාම මෙයාට දවසක් මට කිව්වා රුධිර පීඩනය වැඩි කියලා. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මේ රුධිර පීඩනය වැඩි වුණාම කොහෙන් වැඩි වුණාද මොකක් හින්දා වැඩි වුණාද කියන හොයන එක ලේසි නෑ. ඒකට ප්‍රතිකාරයක් කරන්න ඕනේ. දැන් මේකට සාමාන්‍යයෙන් අපිට කරන්න බෙහෙත් දෙන එක තමයි. නමුත් බෙහෙත් දුන්නාට මම බැලුවා මේකට වෙන ප්‍රතිකාරයක් තියෙනවා කියලා බෙහෙත් වලට අමතරව හරි ගමන්න. බෙහෙත් ඉතින් ගන්න ගත්තොත් බෙහෙත් වමත් ගන්න ඕනනේ. පස්සේ මාගාව ඉන්නවා රොබෝ කෙනෙක්. මේ කියන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධියක් කියන්නේ. ඒ කියන්නේ ඩේටාබේස් එක කෘත්‍රිම විද්‍යාවෙන් මම අහුවා මේව ප්‍රෙෂර් වැඩි වුණාම මොනවද කරන්න ඕන කියලා. එතකොට එයා කිව්වා උදේට පැය භාගයක් ඇවිදින්න කිව්වා. ඊට පස්සේ ව්‍යායාම කරන්න කිව්වා. බ්‍රීතිං එක්සර්සයිස් ව්‍යායාම කරන්න කිව්වා. ඊට පස්සේ මේ හොඳට වතුර බොන්න කිව්වා. භාවනා කරන්න කිව්වා. හරි. එතකොට මගේ ප්‍රෙෂර් එක සාමාන්‍ය රුධිර පීඩනය තියෙන්නේ 80 ඉඳන් 120ට. හරි මගේ 80 කියන සමහර අවස්ථාවලදී 95ට නැග්ගා. 120 කියන එක 190ට නැග්ගා. දැන් මම කල්පනා කරා බෙහෙත් පිළම් එක හරියන්නේ නැහැ කියලා මම ওই ක්‍රියාකාරකම් ටික කරන්න ගත්තා. එතකොට දැන් ඊට පස්සේ මගේ ප්‍රෙෂර් එක 80ට තියෙන ඕන එක 56ට බැස්සා. 120 තියෙන එක 118ට බැස්සා. හරි. දැන් සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එක 140 ගානට 120 140 ගානට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මගේ සාමාන්‍යයෙන් දැන් 130කට වගේ තමයි තියෙන්නේ බෙහෙත් නොබී. හැබැයි මම බෙහෙත් බොනවා. මේ ඩේට ඔය ටික ඔක්කොම ක්‍රියාකාරකම් ටික කළා තමයි මම මේ රුධිර පරීක්ෂා කරන්නේ. රුධිර පීඩනය. හරි. ඒතර මම මේකෙන් අදහස් කරේ
මං තනිකර මේක පටිසෝතගාමී වුණා ලෞකික ජීවිතේ. ඒ කියන්නේ ඉස්සර කනවා බොනවා කොනක් නැතුව කනවා බොනවා නිදින ඕකනේ. දැන් එවනේ මං දවසේම මං ෆ්‍රෙෂ් එකේ ඉන්නේ. උදේ හැමදාම 6 ඉඳන් 6 මාට ඇවිදිනවා. ඒක ඇවිල්ලා මිදුණු ගෙවල් දොරවල් පාරවල් ඔක්කොම අතු ගාලා ඇවිල්ලා වතුරත් බොනවා හොඳට. ඊට පස්සේ මං කරන වැඩේ මේ අර එක්සර්සයිස් කරනවා. බ්‍රීතිං එක්සර්සයිස්. අර උඩ අත් දෙක උඩහට රංගන පාත් පිටිපස්සෙන් නැවිලා ආයෙ ඉස්සරහට පාතනේ මම 50 පාරක් කරනවා. එල්ලා මේ ඕකේ අර මේ හෘදවත්තු ඩේගමන්ට සම්බන්ධ වෙන මේ වම්මත තමයි හෘදයට සම්බන්ධ වෙන්නේ. මම හිතේ මම මේ ඇඟිලි පුරුක් මිරිසනවා. ඒකත් නිල් ඇල්ලීමකුත් තියෙනවා. හරි. ඒකත් කළා ඉල්ල ඊට පස්සේ මම කරනවා සාමාන්‍ය භාවනාව. ආනාපාන සතිය භාවනාව මම ඉස්සර කර හිටියා. බං එක නැවතුණා. නමුත් මේ ශරීර සෞඛ්‍යය හින්දා මම ආයෙ නිකන් පටන් ගත්තා. මම පැය භාගයක් විතර භාවනා කරනවා. ඇත්තටම මේ භාවනාව කියන එකත් ඇත්තටම මේ වැදගත් නිවනට. අපි සමත භාවනාවෙන් යන්න ඕනේ විදර්ශනාවට. සමත භාවනාවෙන්ම නිවන් දකින්න බෑ. සමත භාවනාවේදී හිත ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒක తాවකාලිකයි. විපස්සනාවෙන් තමයි විදර්ශනාවෙන් තමයි හිත සදාකාලිකවම මධ්‍යයටපත් වෙන්නේ. හරි. එතකොට දැන් මම මේ රුධිර පීඩනයක් ගැන කිව්වේ මම ඇත්තටම මෙතෙන්දී මම පටිසෝතගාමී වුණා. හිතන විදිය වෙනස් කරා. අර ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරා. හරි ඒක තමයි පටිසෝතගාමී චින්තනය. කියන්නේ ලෞකික ජීවිතයට අපිට යොදා ගන්න පුළුවන්. හරි. ඒතර ආධ්‍යාත්මික ජීවිත ගැන බැලුවොත් එහෙනම් අපිට ඇත්තටම අපිට හිතන්න ඕනේ. මේ මනුස්ස ලෝකයට ආවේ අපි ඇත්තටම අපේ රාජකාරිය අරම මේ ඔක්කොම ජීවත් වෙන ගමන් අපි දැනගන්න ඕනේ මේ අජරාමර වෙන්නේ. නැවත උපදන්න නැති කරගන්න. මොකද ඉපදීම කියන්නේ දුකක්. බුදුදහමේ මූලික ඉගැන්වීමෙන් කරන්නේ දුක නැති වෙයි. ඒතර දුක නැති කරන්න මේ අජරාමර වෙන්න ඕනේ. ආයෙ උපතන්න නැති වෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ද ඒ සඳහා වැඩ කටයුතු කරන්න ඕනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. යෝනිසමනසිකාරී ධම්මං ප්‍රතිපද. ඔය ටික කරනකොට තමයි නිවන සාක්ෂාත් වෙන්නේ. ඒ ඔක්කොටම කලින් අර චින්තනය වෙනස් කරන්න ඕනේ. පටිසෝතගාමී චින්තනය. අනුසෝතගාමී කියන පටිසෝතගාමී පැත්තට එන්න ඕනේ. හිතන විදිය වෙනස් කරන්න ඕනේ. හරි. හිතන විදියට වෙනස් කරලා අපි නිර්වාණ මාර්ගයට ක්‍රමයෙන් මේ ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. හරි. දැන් පටිසෝතගාමී මාර්ගයට මම තව උපමාවක් කියන්නම්. උපමාවක්. දැන් සරසෙන් එළවෙන් යාගෙනර අපි දුවන්නේ ඉස්සරහටනේ. මම උපමාවක් කියන්නේ. පටිසෝතගාමී කෙනා දුවන්නේ පිටිපස්සට ආපස්සට. කකුල් දෙකෙන් ආපස්සට දුවන්නේ. හරි මොකද නිවන තියෙන්නේ පිටිපස්සේ. සසර තියෙන්නේ ඉස්සරහ. මම උපමාවක් කිව්වේ. ඒකින්ද මම මේ නිවන මාර්ගය සාක්ෂාත් කරනවා නම් ඉස්සලාම හිතන විදිය වෙනස් කළා මේ ලෞකික ජීවිතෙන් අපි ආධ්‍යාත්මික ජීවිතයට පියවර තියන්න ඕනේ. හරි. ලෞකික ජීවිතය අපි හොඳින් ජීවත් වෙන්න බලන්නේ. ඇත්ත වශයෙන්ම මේ ආධ්‍යාත්මික ජීවිතය අපි කරන්න ඕනේ අවසානයේදී හොඳින් මැරෙන්න. හොඳින් මැරුණා කියලා කියන්නේ අජරාමර වෙන්න ඕනේ. ආයෙ උපතන්න නැති වෙන්න මැරෙන්න ඕනේ. හරි එහෙනම් මේක පටිසෝතගාමී චින්තනය කියන එක තේරුම් ගන්න මොකක්ද කියලා. හරි. තිරුවන් සරණයි.